ඔයාලටත් එකතු වෙන්නේ මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකත් එක්ක. අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා විමුක්ත විශ්වවිද්‍යාලය. එහෙම නැත්නම් Open University එක ගැන. ඔයගොල්ලෝ තමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මතක ඇතිව අපේ WhatsApp academy channel එකට join වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Open University එක 1978න් පටන්ගෙන අවුරුදු 45ක් Open University 17 එකක් විදිහට faculties 6කින් degree program 79කට ආසන්න ප්‍රමාණයක් offer කරනවා. ඒ වගේම Open University එකේ මේ වෙනකොට නැත්තේ medical වලට කියන්නේ medicine වලට degree program එකක් විතරයි. ඒ ඇරෙන්න අනිත් හැම degree program එකක්ම Open University එකෙන් offer කරනවා. ඒ වගේම Open University එකේ education, engineering technology, health science, humanities and social science, natural science සහ management studies කියලා faculties 6කින් තමයි මේ degree program 79 offer කරන්නේ. ඔයත් Open University එකට join වෙන්න හිතන් ඉන්නවා නම් ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මොනවද ඕන qualification කියන එක. ඔයා oral setup pass කෙනෙක් නම් ඔයාලට පුළුවන් foundation course එක complete කරලා degree program එක කරන්න අවශ්‍ය qualification හදාගන්න. ඒ වගේම ඔයාලට A level වලට ඕනෑම subject 3කට S passes 3ක් තියෙනවා නම් මේකෙදි පුළුවන් degree program එකකට join වෙන්න. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලගේ ICET score එක සලකා බලන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ aptitude test එක. ඒ කියන්නේ ලිඛිත පරීක්ෂණයක්. එහෙම නැත්නම් interview එකක්. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණයක්. මෙන්න මේ දෙකෙන් තමයි ඔයාව qualified කරගන්නේ. ඊට අමතරව ඔයාගේ result එක විතරයි බලන්නේ. ඒ අරුණම ඔයාගේ ICET value එක මේකෙදි සලකා බලන්නේ නැහැ. ඊට අමතරව ඔයාලගේ A level වලදී S passes දෙකක් එහෙම නැත්නම් S passes එකක් තිබිලා ඊටු subject දෙක fail නම් ඔයාට ඊටු subject දෙකට අදාළව advanced certificate in science එහෙම නැත්නම් advanced certificate in social science කියන subject වලින් ඔයාට S passes 3ට අදාළ qualification එක fulfill කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා fail subject වලට අදාළව certificate course එක complete කරලා S passes 3ක A level qualification එක fulfill කරගත්තට පස්සේ ඔයාට පුළුවන් degree program එකකට Open University එකේ join වෙන්න. එහෙම නැත්නම් සමහර private universities වලදී මේ qualification එක S passes 3ක qualification එකක් විදිහට යාළගේ Senate එකෙන් අනුමත කරනවා. ඒ වගේම මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි ඔයාලට කිසිම age limit එකක් නැහැ. ඒ කියන්නේ වයස් භේදයක් නැතුව ඔයාට මේ degree program එකට join වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් ඕනෑම යුනිවර්සිටි එකක රෙජිස්ටර් වුණා කියලා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව Open University එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා O level pass කෙනෙක් වෙන්න පුළුවන්, A level pass කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් degree එකක රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, degree program එකක් follow කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් job එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව Open University එකේ degree program එකක් follow කරන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි ඔයා A level වලට science stream එකකින් A level කරලා නැත්නම් ඔයා art or commerce වගේ stream වලින් A level කරලා තියෙනවා නම් ඔයාට science වල S passes 3 qualification එක හදා ගන්න පුළුවන් මේකෙදි advanced certificate in science කියන course එක follow කරලා. එතකොට ඔයාලට science වලට S passes 3ක qualification එක හදාගත්තාට පස්සේ ඊට අදාළ degree program වලට සහ job වලට apply කරන්න ඔයාලට හැකියාව ලැබෙනවා. ඔයත් Open University එකට join වෙන්න හිතන් ඉන්නවා නම් ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි Open University එකේ සාමාන්‍ය university වගේද lectures තියෙන්නේ එහෙම නැත්නම් මේකෙදි part time degree එකක් වගේද lectures තියෙන්නේ කියන එක. සහ degree program එකක් කරන කෙනෙක් නම් මේකෙදි කොහොමද degree එක කරන්නේ කියන එක. මේකෙදි ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9ක් තියෙනවා. ඒ වගේම අධ්‍යයන මධ්‍යස්ථාන 19ක් තියෙනවා. එතකොට lectures තියෙන්නේ weekend එකේදී. ඔයාලට සාමාන්‍ය යුනිවර්සිටි වල වගේ lectures daily හම්බෙන්නේ නැහැ. මේකෙදි videos, printed documents සහ learn no USL, my OUSL කියන system වලට log වෙලා online මේ ඉගෙන ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් day school වලට සහභාගී වෙන්න පුළුවන්. day school තියෙන්නේ weekend එකේදී විතරයි. day school එකකට සහභාගී වෙන්න බැරි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකේ recording no video එයාලා සිස්ටම් එකට අප්ලෝඩ් කරනවා. ඒ වගේම ඔයාගේ දිස්ත්‍රික් එකේ තියෙන ඕනෑම මධ්‍යස්ථානයකට මේ විදිහට day school වලට join වෙන්න පුළුවන්.
හැබැයි ඔය සිලෙක්ට් කරගන්න කෝස් එකේදී ඔයාලට මීඩියම් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් ලැබ් සෙෂන් එකක් තියෙනවා නම් ඊට අදාළ සෙන්ටර් එකකට ඔයාලට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාලට මීඩියම් එකේ ප්‍රශ්නයක් තිබ්බත් ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න ඔයාගේ ළඟම තියෙන සෙන්ටර් එකේදී. සමහර සෙන්ටර් වල මීඩියම් තුනෙන් අපිට උගන්වන්නේ නැහැ. ඔයාගේ ඩිග්‍රී මීඩියම් එක ඉංග්‍රීසි ටැමිල් සිංහල වගේ සාමාන්‍ය තියෙන සෙන්ටර් එක නැත්තම් ඔයාලට ආසන්නයේ තියෙන වෙනස් සෙන්ටර් එකකට ඔයාලට යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් ඒ වගේම එක්සෑම් එකක් වගේ දේවල් තිබුණොත් ඔයාලට පුළුවන් රෙජිස්ටර් වුණ සෙන්ටර් එකේම ඒ එක්සෑම් සහ ඇප්ටිටියුඩ් ටෙස්ට් වලට මොනවද දෙන්න. ඒ වගේම ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එකක් පටන් ගත්තොත් ඉවර කරන්න කොච්චර කාලයක් යනවද කියන එක. මේකෙදී සාමාන්‍ය යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් රිපීට් වුණොත් අවුරුදු 5ක් ඔය 6ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඉවර කරන්න ඕන. හැබැයි ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න අපිට අවුරුදු 8ක් අවුරුදු 12ක් අතර කාලයක් ලබා දෙනවා. ඒ වගේම මේකෙදී අපිට සෙමිස්ටර් එකකදී ගන්න පුළුවන් ක්‍රෙඩිට් ගණන ලිමිට් කරලා නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන කෙනෙකුට නැත්නම් වෙනත් ඩිග්‍රී එකක් කරන කෙනෙකුට පහසුවෙන්ම කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ ඩිග්‍රී එකක් අවුරුදු 8ක් 12කින් වගේ ඉවර කරගන්න පුළුවන්. හැබැයි ඔයා හරි කැපවීමෙන් උනන්දුවෙන් කාලය වෙන් කරලා වැඩ කළොත් අදාළ කාලය තුල ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. මේකදී ගොඩක්ම ඔයා හුරු වෙන්න ඕනේ self studies වලට. ඒ වගේම තමයි ඕපන් යුනිවර්සිටි එකට ජොයින් වෙන්න හිතගෙන ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේකදී කෝස් ෆී එක කීයක් වේද කියන එක. සාමාන්‍ය ලංකාව තුළ ප්‍රයිවට් යුනිවර්සිටි එක ඩිග්‍රී එක ෆලෝ කරන්න ලක්ෂ 25ක් 30ක් අතර මුදලක් ලැබෙනවා. ඒ වගේම KDU එකේ මීට අඩු ගානකට ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. හැබැයි ඕපන් යුනිවර්සිටි එකේ ලක්ෂ 2ක් 3ක් අතර මුදලකට අපිට ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඕපන් යුනිවර්සිටි එකේ මහපොළ බර්සරි සහ එන්ට්‍රි බර්සරි ලබා දෙනවා. එන්ට්‍රි බර්සරි හම් වෙන්නේ එක්සෑම් එකට හොඳටම පර්ෆෝමන්ස් කරන අයට. මීට අමතරව රෙජිස්ට්‍රේෂන් ෆී එකෙන් 50% අඩු කරනවා. ඒ වගේම කොමර්ෂල් බැංක් එකෙන් ලබා දෙන ලෝන් ඔපචුනිටිත් ලබා ගන්න පුළුවන්. මීට අමතරව ඕපන් යුනිවර්සිටි එක ෆොරේන් යුනිවර්සිටි රාශියක් එක වැඩ කරන නිසා වෙන රටකට යනවට අයිඩියා එකක් තියෙනවා නම් මේ සඳහා ලබා දෙන ලෝන් පාසුකමුත් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක ෆලෝ කරලා ඔයාලට ලබා ගන්න පුළුවන්. මීළඟ කාරණේ විදිහට බලමු ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට තියෙන පිළිගැනීම කොහොමද කියන එක. ඕපන් යුනිවර්සිටි කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් විශ්වවිද්‍යාල වලින් එකක්. ඒ වගේම තමයි ඕපන් යුනිවර්සිටි එක යුනිවර්සිටි රේටින් 10 අතර හැමදාම තියෙන යුනිවර්සිටි එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මීට අමතරව යුනිවර්සිටි රාශියක් එක ජොයින් වෙලා තමයි ඕපන් යුනිවර්සිටි එක වැඩ කරන්නේ. ඕපන් යුනිවර්සිටි එකේ සිවිල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක RMIT යුනිවර්සිටියත් එක්ක ජොයින් වෙලා වැඩ කරනවා. සහ තව නැචරල් සයන්ස් ෆැකල්ටි එක සෙසෙට් යුනිවර්සිටියත් එක්ක ජොයින් වෙලා වැඩ කරනවා. ඒ වගේම ඕපන් යුනිවර්සිටි එකේ ඉන්ජිනියරින් ඩිග්‍රී ගණනාවකටම IES රෙකග්නිෂන් එකක් ලැබිලා තියෙනවා. ඒ නිසා අනිත් ගවර්න්මන්ට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට සමානව පිළිගැනීමක් තියෙන මේ ඕපන් යුනිවර්සිටි එක ස්කෝලර්ෂිප් ගණනාවක්ම හැම වසරකම ලබා දෙන යුනිවර්සිටියක් විදිහට හඳුන්වන්න පුළුවන්.